Jesuitai ila Swissibaye November මාසේ 16 වෙනි ඉරිදිනයි. මෙන්න මාගේ 29 වෙනි මෙනෙහි කිරීම. අපට ඇත්තේ එකම රාජ්‍යයක් පමණයි. එම රාජා තමයි ජේසුස් වහන්සේ. අපට ඇත්තේ එකම රාජ්‍යයක් පමණයි. එම රාජා තමයි ජේසුස් වහන්සේ. අපි ස්ථිරව සිටින්නේ උනන් උන්වහන්සේ අපගේ රාජකම් කරන්නෙමු. ස්වාමීන් වහන්සේ සදාටම රාජකම් කරනසේක. ස්වාමීන් වහන්සේ සදාටම රාජකම් කරනසේක. ජේසුස් වහන්සේ මරණයට තීන්දුව කරනු ලැබුවේ පිලාත්ය. පිලාත් අහනවා ඔබ රජෙක්ද? ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඔබ ඔබේම මුලින් කියනවා මම රජෙක් කියා. හැම කෙනෙක්ම ජේසුස් වහන්සේව පිළිගන්නවා. ජේසුස් වහන්සේව කුරුසියේ ඇන ගහලා කුරුසියේ උඩින් අකුරු 4ක බෝඩ් එකක් එල්ලුවා. INRI තේරුම තමයි ජේසු නසරේනෝ යුදෙන්ගේ රජු. අපගේ ජීවිතවලද රාජානම් වන්නේ ජේසුස් වහන්සේය. මුළු විශ්වයේම රාජානම් වන්නේ ජේසුස් වහන්සේය. 5000කට කෑම දුන්නා. එම සිද්ධිය තුළ මේ සේනග ජේසුස් වහන්සේ රාජ කෙනෙක් කරන්න තීරණය කළා. අපට කන්න දෙනවා නම් අපට බොන්න දෙනවා නම් එතුමා තමයි අපේ රාජා. එහෙම රාජ කෙනෙක් වෙන්න දැඟලුවේ නැහැ. උන්වහන්සේ රාජපුතුවක සිටි කෙනෙක් නොවේ. උන්වහන්සේ රාජ ඇඳුමක් ඇඳපු කෙනෙක් නොවේ. උන්වහන්සේ ඔළුවට ඔටුන්නක් දාගෙන හිටිය කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ රාජාසනයේ උනේ කුරුස ගසයි. උන්වහන්සේගේ ඔටුන්න උනේ කටොටුන්නයි. උන්වහන්සේට පළමු තැන දෙන්න. එවිට දුක වේදනාව කඳුල පහවී යන ජේසුස් වහන්සේ වන රාජානන්ට හිමිතැන දුන්නොත් නැත්නම් සතුට ප්‍රීතිය ලැබෙන්නේ නැහැ. ජේසුස් වහන්සේ අපේ ජීවිත තුළ රාජානම් විදියට පිළිගත්තොත් ඔබවත් මාවත් රජෙක් කරනවා. සල්ලි හම්බුනාම උසස් ස්ථානතුරු හම්බුනාම